ඔන්න ඉතින් යාළුවනේ DC ගේ අලුත්ම ගේම් එක රිලීස් කරා. හරිද? ගේම් එක කියන්නේ අප්ඩේට් එක රිලීස් කරා. ඉතින් දැන් ඉතින් මම ඉන්නේ කොළඹ. ඔයාලට පේන්නේ නැති කොච්චර වෙනසක් වෙලාද කියලා. හරිද? පට්ටම ලස්සනයි. ඉතින් වාහන වල නම් ලොකු වෙනසක් වෙලා නැහැ. පට්ටම ලස්සනයි කොළඹ. ඉතින් යාළුවනේ අර අලුතෙන් හැදුවේ හරිද? රජෙන් අලුතෙන් හැදුවානේ. අන්න ඒ විදිහට තමයි ගේම් එකේ කොළඹ වෙනස් කරලා තියෙන්නේ. මේ අර කොළඹ බස් ස්ටෑන්ඩ් එක හදලා තියෙන අලුත් විදිහට සුපිරියටම හදලා තියෙනවා. හරිද? කලින් එකට වඩා ප්‍රියමනාපයි ලස්සනට හදලා තියෙනවා. අපි ඉතින් බස් එකට ගිහින් බලමු. හරිද? මේක ඔය මිනිස්සු ඇවිදිනවනේ දැන්. මිනිස්සු ඇවිදිද්දි කොහොමද පොලිස් නිලධාරියෝ ඇවිදිනවද ඒවා කියලා ඔක්කොම අපි බලමු. කොළඹ තමයි තියාලනේ වෙනස් වෙලා තියෙන්නේ. අනිත් නගර නම් ලොකු වෙනසක් වෙලා නැහැ මං හිතන විදියට. අපි කොළඹ විතරක් වටයක් දාමු. ඉතින් වීඩියෝ එක දික් වෙන හින්දා කොහොම හරි අප්ඩේට් එක ආවොන්න අපි එන යමු සුබ ගමනින්. සුබ ගමනින් කිව්වට පොඩ්ඩක් වරදින්න ඉඩ වැඩි මේ අවස්ථාවේ. හරිද? මෙන්න මේ ආකාරයට දාගමු. ගැට්ටෙන් තමයි දැන් මේ ගැම්මට සීඩිපියක් එනවා සීඩිපියක් එනවා. ලස්සනට අපි දාගමු. මේ පැත්තට තමයි හරවන්න තියෙන්නේ. අනිත් පැත්තට හරවන්න ගියාට වැරදිලා. වාහනේ අම්මට සිරියන්නේ NCG එක. මෙන්න මේක අප්ඩේට් එකේ තිබ්බා. තව දුඹුරු පාට වගේ බස් එකකුත් තියෙනවා. මේ උසයි පට්ටම උසයි. හරිද? මේ වාහන වලින් නම් අප්ඩේට් එකක් වෙලා නැහැ. කියන්නේ මේ අපිට පදින්න තියෙන වාහන වලින් නම් ලොකු අප්ඩේට් එකක් වෙලා නැහැ. හරිද? මේ NCG අර වෙන්නේ ඉස්සරෙන් NCG බස් යනවා. අර AC බස් ඒව දාලා තියෙනවා. ඒක තමයි ඉතින් අප්ඩේට් එක කරලා තියෙන්නේ. ඒව වගේම හරිද? නම් ගහලා බැලුවා ටිකක්. අර වාහන දැන් නවත්තන් ඉඳිද්දි අර අපි එහෙම දාලා යන්නේ අපිනේ දැන් මේකේ තියෙන හැම වාහනයක්ම නීතිරණ පිළිපදින්නේ. වාහන මේ බ්‍රේක් ලයිට් වලට යනවා. මේ අපි දැන් නවත්තන් හිටිය කියමු පාරම අනිත් පැත්තෙන් දාලා අනිත් වාහන යනවා. හරිද? එහෙම යන්න උත්සාහ කරන එතකොට වදිනවා පොඩ්ඩක්. ඒක ගේම් එකේ පොඩි අවුලක්. අර හරවලා ගන්න බෑ හරි විදිහට මේ නෙළුම් කුළුණ තියෙනවා. ඔක්කොම වෙනස් වෙලා හරිද? තව ටිකක් වදිනවා ඉතින් යාළුවනේ. අපි නෙළුම් කුළුණත් පොඩ්ඩක් බලමු. මේ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. අර කලින් තිබ්බ වගේ කිසිම දෙයක් නැහැ හොයාගන්න. අර ඇත්තම කොළඹ තියෙනවනේ අන්න ඒ විදිහට තමයි මේක හදලා තියෙනවා කියන්නේ. මේ කලින් තිබ්බ එක අර මේ එහෙම ස්ථාන පේන්න තියන්න ඕන හින්දා තිබ්බේ. මේක අර පාරවල් එහෙම ඔක්කොම ඇත්ත විදිහට හදලා නෙළුම් කුළුණත් හොඳට වෙනස් වෙලා ගොඩක් උස වෙලා හරියන. අපි යමු තව ටිකක් වටයක් ගහන්න මේකේ. තව ගොඩක් දුරට තියෙනවා කොළඹ. ලස්සනයි. අපි යමු. NCG එක පොඩි අවුලකට තියෙන්නේ අර මේ ඔය වාහන වැදුනට පස්සේ මෙන්න මේ විදිහට බිම ඇතුළට යන්නේ. ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ. නැත්තම් ඉතින් අවුලක් නෑ. පේනවනේ මං කිව්වේ අර වාහන අරහෙන් දාලා මෙහෙන් දාලා යන්න හදන. ඊට පස්සේ අර පැති වලට වැටිලා හිර වෙලා ආයෙ එහෙම මෙයා වෙනවා. අන්න ඒක තමයි පොඩි අවුලකට දෙන්නේ. නැත්තම් හොඳයි ඒක අර එහෙම මෙහෙන් දාලා යන්න බලන එක. මේ විදිහට දාගමු. මට වොයිස් දෙන්නත් බෑ. උගුරේ අමාරුවක් ඇදලා තියෙන ගණන් ගන්න එපා හින්දා. අඩෝ මේ ගුවන් පාලමක් ඈ. මේ ගුවන් පාලමක් තියෙනවා මේ ඒක යන්න බෑ. මං හිතුවේ යන්න පුළුවන් වෙයි කියලා යන්න බෑ. ආයෙත් යමු. ගුවන් පාලමක් තිබ්බා ඉතින් මං හිතුවේ යන්න පුළුවන් වෙයි කියලා. ස්ටාර්ට් වෙන්න ගියපම පොඩි වෙලාවක් යන ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ. මෙන්න අර මං කිව්වේ AC බස් එක අර දුඹුරු පාට එකත් ඇවිල්ලා තියෙන මෙතෙන්ද. අපි යමු මේ වාහන අපි යන්න කලින් මේ වාහන ස්ටාර්ට් වෙලා යනවා. ඒකත් පොඩි අවුලකට තියෙනවා ඉතින් ගේම් එකේ. වෙන කියන්නේ නම් ඉතින් අඩුපාඩුවක් නැහැ. යාළුවනේ හොඳට වෙනස් වෙලා තමයි තියෙන්නේ කොළඹ අර තිබ්බ විදිහට නෙමෙයි තියෙන්නේ ගේම් එකේ. මේ මොකද්ද උමං හිටන් තියනවා උමන් මාර්ග හිටන් මේ බින්ගේවල් තියෙනවා. අන්න ඒවත් සුපිරි. ඉතින් මේකේ අලුත් අප්ඩේට් එකකින් හින්දා හැබැයි මේ හරවන්න තියෙන ඉඩ ටිකක් ඉඩ එහෙම අමාරුයි. ඔයාලට පේන ඇති දැන් මේකකුත් තියෙනවා හයිවේ එකකුත්. හයිවේ ඉතින් කලින් තිබ්බේ නැහැ හයිවේ එකක් කොළඹ කලින් අප්ඩේට් වල. දැන් මේකේ හයිවේ එකක් හිටන් දීලා තියෙනවා. ඉතින් අනික ගෙවල් හිටන් ගොඩක්ම වෙනස් වෙලා. ඒ වගේම අර කොළඹ තිබ්බ මැප් එකක් ටිකක් ලොකු වෙලා තියෙනවා තිබ්බට වඩා. හරවන්න තැන් එහෙම වැඩි වෙලා අර පාරවල් යන එන තැන් එහෙම ගොඩක් වැඩි වෙලා තියෙනවා. ගොඩක්ම සුපිරි. ඉතින් අර කලින් මිනිස්සු එකම තැන හිටියානේ. දැන් ඉන්න මිනිස්සු ඇවිදිනවා හැම තැනම. ඒක සුපිරි. ඉතින් අර ඇත්තම ගතියක් දැනෙනවා. එතකොට මිනිස්සු ඇවිදින්න ගත්තට පස්සේ මේ පේනවනේ හැම මිනිස්සයම ඇවිදිනවා. අනිත් නගරවලත් මං හිතන්නේ ඇවිදිනවා ඇති. මේ කොළඹ තමයි ඉතින් ලොකටම අප්ඩේට් එකක් කරලා දින්න. අර එහා පැත්තෙන් පස් කඳු හිටන් තියෙනවා. ඒ පැත්තෙන් යන්න පුළුවන්. මේ පැත්තෙන් යන්න පුළුවන්. ඉතින් මේ පැත්තේ යමු දැන් දාගත්ත එක හින්දා වෙන්න තියෙනවා යාළුවනේ ග්‍රහලෝකාගාරේ. මෙහෙම බලාගෙන යමු ඉතින්. මේ ලස්සන වතුර එහෙම තියෙන තැන් තියෙනවා. කලින් වතුර එහෙම එන තැන් එහෙම තිබ්බේ නැහැනේ. දැන් ඉතින් ඒ ඔක්කොම වෙනස් වෙලා අලුතෙන් අර ඇත්තම විදියට හැදිලා තියෙනවා. මෙන්න යාළුවනේ මං කියව විදියට බින්ගියකුත් තියෙනවා.
අර බස්සේ බින්ගි අර උස බස් අපට සිරි මෙන්න මෙතන ට්‍රැෆික් එකක්ද කොහෙද මේ වාහන ටික ඔක්කොම වැදුන එක තැන. ඉතින් යාළුවනේ මම කවදාවත් දැකලා නැහැ. ඉතින් මෙච්චර වාහන කැටයක් එක තැන තියෙනවා. හරිද මේ අලුත් අප්ඩේට් එකකින් එක තැනට වාහන ටිකක් ඇවිල්ලා අයියෝ මේ මොකද උනේ? ගොඩක් වාහන මේ වුණා. කපලා ගමු මේ පැත්තේ. ආම් බලන්න ඔය යාළුවනේ ඉතින් වාහනට අප්පට සිර ඔක්කොම උඩ යනවා. මෙහෙන් දාන්නේ නැද්දි අර හදිස්සියට ගලි බවුසකාරයෙක් ඇවිල්ලා දැම්මා. දැන් ඉතින් හරි ඔක්කොම හිරුණා ඉතින් දැන් මොනව කරන්නද? හරිනේ අර එක දිගට වාහන ඇවිල්ලා වදිනවා. පොඩි කේස් එකක් තියෙනවා ගේම් එකේ මං හිතන විදියට. හරි උස බස් එකක් ඇවිල්ලා වැදුනා අර NCG එකේ. හරි මුකුත් පේන්නේ නැහැ. ගම කෑවා වගේ වැඩක් වුණේ යාළුවනේ ඉතින්. මොනව කරන්නද ඉතින්? දැන් ඉතින් ඔහම හරි පොඩ්ඩක් මේව කරලා ගමු. ඔන්න ඕක තමයි මට තරහ යන්නේ. DC මෙන්න මේ වැඩේ හදන්න. නැත්තම් ඉතින් ගහන මිනිස්සුන්ට එපා. එක දිගට ඇවිල්ලා හැප්පෙන්න මේ වාහනකාරයන්ට පේන්නේ නැද්ද මං වගේ ලස්සන දම්රජින බස් එකක් තියෙනවා. මේක හැදුණා පොඩ්ඩක් හොඳයි ඉතින්. ඔය ඉතින් දැන් මට කියන්න තියෙන්නේ මගේ ඩ්‍රයිවිං ස්කිල් එක ගැන තමයි ඉතින් සුපිරි පේනවනේ. මගේ ඩ්‍රයිවිං ස්කිල් එක මොකද්ද මොකද්ද වැටුනේ? හරි එදාගත්තා. මේ මොකද බස් එක බහිනවා. බග් එකක්ද කොහෙද මං අයියෝ මේකේ බගුත් තියෙනවනේ. මං හිතුවේ නෑ මෙච්චර චුට්ටක් අවුල් එක මේ කරන්න දෙයක් නෑ. මං බග් එකෙන් පස්සේ ආයෙ ගහලා ගත්තා. ඉතින් එතනින් පස්සේ කෙලිම මෙතෙන් වැටෙනවා. හරිද? ඒ බග් එකේ වැටෙන එක නෙමෙයි මං කියන්නේ මේ. එතනින් පස්සේ මැප් එක ඉවරයි. ඊට පස්සේ මෙතෙන් වැටෙනවා. මේකෙත් මිනිස්සු ඇවිදිනවා. හරිද? ලොකු වෙනසක් වෙලා නෑ. අර විදිහෙම තමයි ඉතින්. එහෙනම් ඉතින් යාළුවනේ වෙන මොනවා කියන්නද ඉතින් මම යන්නම් ඉතින් ආදර ගිහින් එන්නම් බයි channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා set වෙන්න ඉතින් මේ වගේ ලොකු වෙනසක් කරලා නෑ අර වාහන ටිකක් වැඩි වෙලා ගෙවල් ටිකක් එහෙම වෙනස් වෙලා තියෙනවා පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න තව මොන games ද ගහන්න ඕනේ කියලා මම ගොඩ කාලෙකින් game එකක් අරගෙන ආවෙත් නෑ මාස්කින් විතරේ හින්දා reach එකක් බහලා තියෙන්නේ පොඩ්ඩක් support එකක් දෙන්න reach එක ආයි උඩට ගන්න එහෙනම් ඉතින් මම අදට යනවා bye